ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද මාර්තු මාසයේ 31 වෙනිදා 2025 වර්ෂයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපොතේ 20 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපි මේ මාසයේ අවසාන දවසට පැමිණ තිබෙනවා. අපි මේ මාසෙ තුලම මෙනෙහි කරේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනයයි. අද සුද්ධෝ පවුලතුමා එපිස වැඩිමහල්ලන්ට කියූ දේ ගැන අපි මෙනෙහි කරන්නට යනවා. බයිබලයේ කියනවා, දැන් දෙවියන් වහන්සේටද නුඹලා ඉදිකරන්ටත් පිරිසිදු කරන ලද සියල්ලන් අතරේ නුඹලාට උරුමයක් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා බාර දෙන්න. එතකොට සුද්ධෝ පවුලතුමා බාර දෙනවා මේ එපිස වැඩිමහල්ලන්ව. කාටද බාර දෙන්නේ? අනුග්‍රහයේ වචනයට. අනුග්‍රහයේ වචනයට බාර දෙනවා කියලා කියනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන ඇයි එකට මේ අනුග්‍රහයේ වචනය කියලා කියන්නේ. මොකද එතනින් තමයි ශක්තිය, මඟ පෙන්වීම ලැබෙන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය නිසා. ඉතින් මම බොරුවක් නෙමෙයිනේ කියන්නේ. ඔබ දවස් 31ක් මේ මාසේ දවස් 31ක් දේව වචනේ කරුණු කොටගෙන ඔබ මාර්තු 1 වෙනිදා හිටපු ස්ථානයේ ඒ ඇදහිල්ල නෙමෙයි අද ඔබට තියෙන්නේ. අද ඔබ දෙවියන් වහන්සේගේ වචනය ගැන හදාරලා ඒ දෙවියන් වහන්සේගේ වචනයට පුළුවන් වුණා ඔබව ඉදි කරන්න. නැත්නම් වර්ධනය කරන්න. ඔබ වර්ධනය කරා. ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය කරා. ඔබගේ ආත්මයට පණ නැංගුවා. ඉදි කරනවා. ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ දැන් දෙවියන් වහන්සේට නුඹලා ඉදි කරන්නටත් පිරිසිදු කරන ලද සියල්ලන් අතරේ නුඹලාට උරුමයක්. අනිත් එක තමයි උරුමයක් කියන්නේ මොකද්ද? එතකොට පොරොන්දුව, සදාකාල පොරොන්දුව, ආශිර්වාද, ඒ හැම දෙයක්ම ඔබට ලබා ගන්න පුළුවන් වුණා. නැත්තම් පුළුවන් වෙනවා ඔබට. ඒ මොනවලින්ද? දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරමින්, විශ්වාස කරමින්, අදාළ කරගනිමින් තමයි ඔබට මේ දේ කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි ඔබව වෙන් කරලා තියෙනවා. ඔබව විශේෂ පුද්ගලයන් හැටියට වෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ ඉදි කරන්නත් පිරිසිදු කරන ලද සියල්ල. දැක්කද? ඔබව පිරිසිදු කරලා තියෙන්නේ නැත්නම් ඔබව වෙන් කර තිබෙනවා, ආලේප කර තිබෙනවා. දේව පූජකයන් හැටියට ඔබව ආලේප කරලා තියෙනවා. ඒ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනයෙන් තමයි මේ හැමදේම ඔබට කළේ. ඉතින් ඒ පිස වැඩිමහල්ලන්ව මෙන්න දෙවියන් වහන්සේගේ වචනයට සහ දෙවියන් වහන්සේට බාර කරනවා. දේව ආශිර්වාදයෙන් පිරී